ඔගොල්ලෝ හැමෝම ගොඩක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකට යන්න කලින් යාළුවෝ කොට දෙනෙක් එනකල් බලාගෙන හිටපු pastel color highlighters ඔන්න restock කරලා තියෙනවා. ඉතින් මගේ website එකෙන් හරි මෙන්න මේ screen එකේ තියෙන WhatsApp number එකට message එකක් දාලා හරි ඕගොල්ලන්ට ඕන highlight set එක ඕගොල්ලන්ට ගෙන්න ගන්න පුළුවන්. හරි එහෙනම් දැන් අපි අපේ blog එකට යමු. ඉතින් ඕගොල්ලෝ දැනටමත් දන්නවා මම අද ඕගොල්ලොත් එක්ක share කරගන්නේ morning study vlog එකක්. ඉතින් මම නැගිට්ටේ 4:10ට විතර. ඉතින් අද වීඩියෝ එකක් කරන නිසා පොඩ්ඩක් හිත වීඩියෝ කර එහෙම කරපු නිසා පොඩක් පරක් වුණා. දැන් තමයි මම උදේට කන්නේ. දැන් 5ත් පහු වෙලා මං හිතන්නේ. එහෙනම් මං කාලා ඉක්මනින් එන්නම්. නැගිටලා මූණ සෝදලා කාලා බීලා ඔක්කොම කරලා පොත් ටිකත් ළඟට අරගෙන දැන් මං හදන්නේ උදෙන්ම වැඩ කරන්න පටන් ගන්න. අද දවසේ මම මුලින්ම කරන වැඩේ තමයි මට ප්‍රසන්ටේෂන් එකක් හදන්න තියෙනවා. සම්පූර්ණ ප්‍රසන්ටේෂන් එකම නෙමෙයි මම කතා කරන දේවල් වලට අදාළ මගේ ස්ලයිඩ්ස් ටික විතරයි මට හදන්න තියෙන්නේ. අපේ ගෲප් එකේ ලීඩර් අපිට අන්තිම රතු නිවේදනෙත් නිකුත් කරලා තියෙන්නේ මේක අද දවසේ ඇතුළත හදලා එයාට පාර දෙන්න කියලා. ඉතින් මං උදේ නැගිට්ට ගමන් දඩිබිඩි ගාලා මේක හදන ගමන් වැඩ කරන එක නවත්තලා මං පොඩ්ඩක් එළියට ආවා. ඉතින් අද නිකන් වහින්නත් වගේ බලමු දවල් වෙද්දි මොනව වෙයිද කියලා. ඔන්න මං ආපහු ඇවිල්ලා වැඩ කරන්න පටන් ගත්තා. ඇත්තටම මට හිතා ගන්න බෑ මම මෙතනදී මොනවද කරපු වැඩ කියලා. ඕගොල්ලෝ දකින්න ඇති මම මේ වීඩියෝ එක මැයි මාසේ ගත්ත එකක්. ඉතින් ඒක නිසා මට මතක නැහැ මෙතන ඉඳලා මොනවද කළේ කියලා. බඩගින්නේ ඉන්නකොට මුකුත් කරන්න හිතෙන්නේ නැහනේ. ඉතින් මොනව කරන්නත් කලින් හොඳට කාලා ඉන්න ඕනේ. ඉතින් මං ඉක්මනට උදේ කෑම කාලා එන්නම්. වැඩ කරලා ඉවර වෙලා මම ආපහු පොඩි බ්‍රේක් එකක් ගත්තා.
ඔන්න ළමයි මම ෆෘට් සලාඩ් කන්න හදන්නේ. ඉතින් මම ගස් ලැබු කෙසෙල් වෙන වෙනම කන්න කැමති නැහැ. ඉතින් අපේ අම්මට කොහොම හරි මට ඒවා කවා ගන්නත් ඕනේනේ. ඒක නිසා අපේ අම්මා දැන් සතියකට පාරක් ෆෘට් සලාඩ් හදනවා. ඒවා මට කොහොම හරි කවන්න ඕනේ නිසා ඇත්තටම මටත් හිතා ගන්න බෑ මම ඒවා වෙන වෙනම කන්නේ නැහැ. හැබැයි ෆෘට් සලාඩ් හැදුවාම ආසාවෙන් කනවා. ඉතින් දැන් වෙලාව දවල් 12ත් පහු වෙලා මම වැඩ කරන එක මෙතනින් නවත්තනවා. ඒ වගේම අද බ්ලොග් එකත් මෙතනින් නවත්තනවා. ඉතින් ඊළඟ බ්ලොග් එකකින් ඉක්මනින්ම හම්බ වෙමු. එතකල් යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.